साधु 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 हरी 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 ඔව් ඉතින් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබුණා. ඔබට මම හිතන්නේ සෑහසින් දකින්න ඇති ඡන්ද ප්‍රතිඵල වෙනකොට ස්වභාව ධර්මයෙන් ලැබුණු ආශිර්වාදය ඒක මට නිරාශයෙන් හැමදාම ලැබුණා. ඉතින් මම සතුටු වෙනවා. තවත් දස වසරක් තුල ශ්‍රී දලදා මාලිගාවේ උන්නතියටත් සම්බුද්ධ ශාසනයටත් කටයුතු කරන්න විශේෂයෙන් උඹේ මහා විහාරයේ අතිපූජ්‍ය මහානායම්පාණන් වහන්සේලා සානුනායක වින්සත් වර්ගයේ කාර්යක සංඝ සභාවෙන් ලැබෙන ආශිර්වාදයේ සහාය අනුග්‍රහය මම හිතන්නේ මේ සියල්ලටම හේතු වුණා. ශ්‍රී දලදා මාලිගාවේ බලාපොරොත්තු ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම මාත් එක්ක තරංක මා හිතවත් බස්නාගෙන මෙතුමාලා දෙන්නටත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ටත් ඔවුන්ගේ කටයුතු කරගෙන යන්න සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී බෞද්ධ ජනතාවට දෙන පණිවිඩය මොකක්ද? ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ ජයග්‍රහණයම ලොකු පුරා දශක 3ක් සඳහා විශේෂයෙන් දශක 2ක් වැඩ කටයුතු කරන්න මට ශක්තිය ධෛර්යය ලැබුණා. ඒ වගේම තවත් දශකයක් තුල ඒ කරපු ක්‍රියාකාරකම් විශේෂයෙන් මම හිතන්නේ ඔබේ විහාරයත් ගරුතර මහා සංඝරත්නයත් සහ සාමාන්‍ය වශයෙන් ප්‍රාදේශීය මට්ටමින් අපි සිදු කරපු සුබ සාධන කටයුතු ඇතුළු විශ්වවිද්‍යාලයක් කලාකරුවන්ට ඒ වගේම ලෝක බෞද්ධ කෞතුකාගාරයක් විශාල පුළුල් ක්‍රියාවලියක් ඉටු කළා දලදා මාලිගාව තුලින් මම හිතන්නේ ඉදිරි දසවසර තුළ ඊටත් වඩා එහා ගිය දැවැන්ත වැඩපිළිවෙලක්
ශාසනික උන්නතියත් විශේෂයෙන් දළදා මාලිගාව ඒ උන්නතියත් සහ ජාත්‍යන්තරයේ සම්බන්ධ කරගෙන ලෝක බෞද්ධ ජනතාවටම යම් සේවාවක් නිසකව ඉටු කරන්න ලැබෙයි කියලා මා හිතනවා. ඒවා හමුවේ සැලුන් නෑ. මම හිතන්නේ ඒකට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ආශිර්වාදෙම ලොකු ශක්තියක් අපිට. ඉතින් ඒ හමුවේ සැලෙන්නේ නෑ. විවේචන තිබ්බට ඒ විවේචන මා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම අධිකරණයේ පිටපටලා තියෙනවා. ඒ ආශිර්වාදය ලැබිලා තියෙනවා. ඒවට නොසැලී ඉදිරියට යන තවත් ශක්තියක් වුණා කියලා තමයි මම හිතන්නේ.